ක්‍රිකට් ලෝලින්ට මෙන්න විශේෂ නිවේදනයක්. බටහිර ඉන්ද කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අතිශය තීරණාත්මක පළමු T20 තරගය හෙට උදේ 6ට ජමයිකාවේ සබීනප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට සියල්ල සූදානම්. එක්දින තරඟාවලියේදී කණ්ඩායම් දෙකටම විශාල බලපෑමක් එල්ල කරපු වර්ෂාව මේ සුපිරි T20 සටනට බාධා කරයිද කියලා ලෝක පුරා ඉන්න ප්‍රේක්ෂකයින් දැඩි කුතුහලයකින් පසු වෙනවා. කාසි වාසිය සහ කණ්ඩායම් දෙකේ සංචිතවල අලුත්ම තොරතුරු ඉදිරියටත් ඉක්මනින්ම දැනගන්න අපේ නාලිකාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි හැරමු මෙම තරඟයේ අලුත්ම තත්ත්වය දෙසට. දින කීපයක පීඩනයෙන් පසුව අද දිනේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉතාම සුවිශේෂී සහ සුබදායි පණිවිඩයක් ජමයිකාවෙන් වාර්තා වෙනවා. අද දහවල් කාලේ කින්ස්ටන් නුවරට තද වැසි ඇද හැරුණා. තරගය ආරම්භ වීමට නියමිත රාත්‍රී කාලයේදී වර්ෂාව ඇදහැරීමේ සම්භාවිතාව 10%ක් තරම්. ඉතාමත් අවම අගයකට පහත වැටෙනවා කියලා කාල්ගුණාංශ නිල වශයෙන් තහවුරු කරනවා. ඒ අනුව අහස වලාකුළු වලින් බරව තිබුණත් කිසිදු බාධාවකින් තොරව පූර්ණ පන්දුවර 20 පුරාම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන්න අපේ සිංහයන්ට අද උපරිම අවස්ථාවක් හිමි වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතන්න එක කමෙන්ට් එකක් දාන්නත් ඔයා අමතක කරන්න එපා. ඊළඟ අප්ඩේට් එකේ නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.